අද වීඩියෝෙන් බලන්න යන්නේ අපේ යුනිවර්සිටි එකේ ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකේ මොකද වෙන්නේ කියලා. අද අපේ ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි දවසේ. මේ අද දවසේ ඉන්නේ යුනිවර්සිටි එක ඇතුලේ මොනවාද තියෙන බිල්ඩින්ග්ස් මොනවාද මේ තියෙන ෆැකල්ටිස් ඒ වගේ දේවල් අපිට යුනිවර්සිටි එක ඇතුලේ ඇවිදලා කරලා අපිට එක්ස්පීරියන්ස් කරන්න තමයි අද දින්නේ. අද දෙවැනි දවස අපි එක්කන් ගියා KD ග්‍රවුන්ඩ් එකට පොඩි ඇක්ටිවිටීස් ටිකක් තියෙනවා පොඩි ෆිසිකල් ඇක්ටිවිටීස් ටිකක් ඒ ටික කරන්න. ගොඩක්ම තියෙන ෆිසිකල් ඇක්ටිවිටීස් සාමාන්‍යයෙන් රෝප් එකේ නගින්න එතකොට පොඩි මේ වෙහෙ යන්න ඒ වගේ දේවල් තමයි පොඩ්ඩක් මේක මාර ෆන්. මේ වීඩියෝස් වල මේ අපිට උදෙන්ම තියෙන සාමාන්‍ය ලෙක්චර්ස් 12න් පස්සේ තමයි මේ ඇක්ටිවිටීස් ටික කරන්නේ. ඊට පස්සේ අපි ආවා මේක රග ග්‍රවුන්ඩ් එකට. මේ රග ග්‍රවුන්ඩ් එකේ තමයි අපේ ගොඩාක් ඇක්ටිවිටීස් තිබ්බේ. අරගෙන තියෙන ෆිසිකල් ඇක්ටිවිටීස්. මේකේ තියෙන්නේ ගොඩක් ගේම්ස් වගේ සාමාන්‍ය ටීම් බිල්ඩින් ඇක්ටිවිටීස් කිව්වොත් හරි. ඒ වගේ ඇක්ටිවිටීස් ටිකක් තමයි මේ ග්‍රවුන්ඩ් එකේ තිබ්බේ. නෑ නෑ හරි මෙතනින් තියන්න ඒ කුචි කවන්න එපා. මේක මාර ෆන් ගේම් එකක්. මේකේ තියෙන්නේ අපිට ඔය ටෙක්ස්ට් එකක් දීලා තියෙනවා චීමත් ජෝන් කොතලාලි කියලා. ඒක මේ කාඩ්බෝඩ් එකේ අපි ලියන්න ඕනේ මේ පෙන් එකෙන් අපි මේ පෙන් එකේ ගැට ගහලා තියෙන නූල් හතරක් වගේ හතර දෙනෙක් අල්ලගෙන ඒ හතර දෙනාම එකපාර ඒක ලියන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි දවසේ ඔයාලවල්ලානේ මොලෙම මම මේ එකපාරට ජම්ප් එකක් දැම්මයි කියලා මේ සින්දු කියන එකට. මේක තමයි තුන්වෙනි දවසේ ලෙක්චර්ස් වලින් පස්සේ අපිට තිබ්බ පොඩි කට්ටියත් එක්ක සින්දුවක් කියලා එහෙම පොඩි ෆන් එකක් ගන්න. ඊට පස්සේ හවස ආයි ගේම්ස් තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ ඇක්ටිවිටි එක ගැන කිව්වොත් මේකේ තියෙන්නේ පොඩි ගෝල්ෆ් බෝලයක් තියෙනවා. මේ ගෝල්ෆ් බෝලේ මේ රින් එකට තියලා කට්ටිය එකතු 4 දෙනෙක් එකතු වෙලා මේ නූල් වලින් මේක ඇදලා උස්සන්න ඕනේ. උස්සලා ග්‍රවුන්ඩ් එකේ මීටර් 50ක් විතර දුරින් තියෙන පොඩි බොටල් එකක්. ඒ බොටල් එක උඩින් මේ ගෝල්ෆ් බෝලේ තියන්න ඕනේ ගිහිල්ලා මේක ඇදගෙන ගිහිල්ලා ගානට බැලන්ස් කරලා තියන්න ඕනේ. ෂේප් එකේ මේක ගානට තියන්න ඕනේ. මේක මේ බොටල් එක වැටුණොත් ආයෙ අපි මුලට යන්න ඕනේ. මේක හරියට තියාගන්න බැරුව මේක වැටුණොත් ආයෙ අපි මුල ඉඳලා ආයෙ එන්න. දැන් මේක මෙහෙම ගානට ෂේප් හිමීට තියලා මේ නූල් ටික ඔක්කොම අතෑරලා ආයෙ මේ නූල් ටික අල්ලගෙන ආයෙ බෝලේ උස්සලා අරගෙන ආයෙ අපි හිටපු තැනට යන්න ඕනේ. ඒතකොට තමයි ගේම් එක ඉවර වෙන්නේ. මේ ගේම් එකේ තියෙන්නේ අපිට පොඩි ලී කෑලි දෙකක් තියෙනවා. ඒ ලී කෑලි දෙකෙන් ලණුවක් තියෙනවා. ඒ ලණුව අල්ලගෙන 3 දෙනෙක් එකතු වෙලා වම දකුණ කියලා ඉස්සරහට යන්න ඕනේ. පොඩි කෝඩ් එකක් තියෙනවා මීටර් 20ක් විතර ඉස්සරහින්. ඒ කෝඩ් එක ගාඩ ගිහිල්ලා ආපහු හැරලා එන්න. මේ ගේම් එකේ 3 දෙනාම එකපාර අඩිය තිබ්බේ නැති වුණොත් එක අඩියක්වත් ඉස්සරහට තියන්න බෑ. මේ හැම ඇක්ටිවිටි එකකින්ම අපිට තියෙන ලොකුම දේ තමයි මේ ටීම් එකේ තියෙන බොන්ඩ් එක හදාගන්න. ඒ කියන්නේ අපිට දැන් ටීම් එකේ බොන්ඩ් එකක් නැති වුණොත් ඒ කියන්නේ එක්කෙනෙක් ඒක කරේ නැති වුණොත් එතකොට අපිට ඉස්සරහට යන්න බෑ. ඒ කියන්නේ ටීම් එකක් විදියටම අපි වැඩේ කරන්න ඕනේ.
මේක තමයි මේ ටීම් බිල්ඩින් ඇක්ටිවිටීස් කියන්නේ මේකට. මේගේ මේ දෙන්නේ මේ පොඩි බාධකයක් දාලා දෙන අපි යන පාත් එකේ කෝන්න නම්මන. අපි අය බ්ලයින්ඩ් ගේම් නම් මේක ඇස් වහලා තමයි යන්න තියෙන්නේ. එක්කෙනෙක් ඇස් දෙක වහලා ඊට පස්සේ එහා පැත්තේ ඉන්නවා අපේ ලීඩ්. එයා තමයි අපිව ගයිඩ් කරන්නේ. ඔයා මෙහෙට එන්න, ඔයා ලෙෆ්ට් යන්න, රයිට් යන්න එහෙම කියලා අපිව ගයිඩ් කරනවා එයාගේ ඉස්සරහට එනකම්. ඒ මුළු පාත් එකම ඉවර කරලා එන කෙනා තමයි දිනන්නේ. මේ ඩේ 4 මේ ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා කරන. දැන් මෙතන කරන්නේ අපිට කියනවා 1 2 3 කියලා අපිට පොඩි සයින් එකක් තියෙනවා. ඒ සයින් එක අතින් කරන්න ඕනේ. ඒක වරදින කෙනා අවුට්. මේක අපි දෙන්න තමයි කියන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් හිතන්න ඕන ගේම් එකක්. මේ කෝන් ටික හරියට එක කෝන්නක් ඉතුරු වෙන අනිත් ඔක්කොම කෝන් එළියට ගන්න ඕනේ. ඒකේ කවුන්ට් එකක් දීලා ඒ 1 2 3 කියලා. මුළු ටීම් ඔක්කොම එකට දාලා මේ කට්ටිය මේ ඔයගොල්ලන්ගේ කකුල් උඩින් පැන දුවන්න. දුවලා ඇවිල්ලා ආයි අන්තිමට ආයි හරවලා ගිහිල්ලා මුල් කෙනාට තට්ටුවක් දාන්න. ඊට පස්සේ එයා තමයි ආයි දුවගෙන. ඕම සර්කල් එක ගිහිල්ලා ලාස්ට් එක කෙනා දුවලා ඉවරනට පස්සේ ඒ ටීම් එක තමයි දිනන්නේ. අද පස්වෙනි දවස. මේක තමයි හොඳම දවස. මේකේ තියෙන්නේ පේන් බෝල් ගේම් එක. ටීම් දෙකක් තමයි සෙල්ලම් කරන්නේ. අපේ ටීම් එක තමයි ඇල්ෆා, ඊළඟ එක තමයි බ්‍රාවෝ. මේ ටීම් දෙක තමයි සෙල්ලම් කරන්නේ. එතකොට මේ ගේම් එකේ වෙන්නේ මේ වගේ දෙයක්. ඉතින් මේකේ මැද කොඩියක් ගහලා තියෙනවා. ඒ කොඩිය අපි අරගෙන අනිත් පැත්තේ කැම්ප් පොඩි බේස් කැම්ප් එකක් වගේ තියෙනවා. ඒකෙන් තියන්න ඕනේ. ඒ තියන්න එහෙම ලේසින් තියන්න බෑ. මේකලා වෙඩි තියෙනවා. මේ තුවක්කු වලින් තියෙන්නේ වෙඩි තියන්න. මේකේ තියෙනවා පොඩි පේන් බෝල් කියන්නේ පොඩි බුලට් එකක් තියෙන්නේ මේ බෝල් එකක් වගේ. ඒක වැදුනහම අපේ ඇඳුම පාට වෙනවා. පාට වුණාම අපිට දැනගන්න පුළුවන් මෙයා අවුට් කියලා. මෙයාට වැදිලා බුලට් එක වැදුනා කියන්නේ යාගේ පාට වෙන ඇඳුම. ඒතකොට එයා අවුට්. කවුන්ට් එකක් දීලා විසිල් එකක් ගහනවා. ඊට පස්සේ තමයි ගේම් එක ස්ටාර්ට් වෙන්නේ. මේ තියෙන ෆ්ලෑග් එක මේ ෆ්ලෑග් එක තමයි අපි අනිත් ටීම් එකේ බේස් තැනට අරගෙන යන්න ඕනේ. ඒ තැනට අරගෙන ගියාම ගේම් එක එන්ඩ් වෙනවා. එතකොට අපි තමයි දිනන්නේ. ගාන්න පොසිෂන් වෙලා ඉන්නේ නියම තැන. අපිට දැන් තියෙන්නේ ඉලක්කයට යන්න විතරයි. අපි ලීඩර් ෆ්ලෑග් එක ගත්තා. මේ ෆ්ලෑග් එක ඊළඟ ටීම් එකේ බේස් කැම්ප් එකකින් උඩින් තියන්න ඕනේ. ඒතකොට තමයි ගේම් එක ඉවර වෙන්නේ. අපේ ටීම් එකේ මම අවුට් වුණේ. මගේ ගන් එකට ෂොට් එකක් හැදුනා. ඒකෙන් මාව අවුට් වුණා. ඊට පස්සේ මගේ අපේ ටීම් එකේම තව එක්කෙනෙක්ගේ උණ්ඩයි මේක තියලා උණ්ඩ අල්ලිමිටඩ් නෑනේ. උණ්ඩ ටික ඉවර වෙනවා තියලා තියෙන උණ්ඩ 50ක් වගේ තමයි තියෙන්නේ. ඒ උණ්ඩ ටික ඉවර වුණාට පස්සේ යාට කරන්න දෙයක් නැහැ නේ. ඊට පස්සේ දැන් මම අවුට් වුණාට පස්සේ මගේ ගන් එක දෙන්න පුළුවන් එයාට. මගේ උණ්ඩ ටික. මගේ උණ්ඩ මම දැන් 20ක් විතර ඉතුරු වෙලා තිබ්බා. ඒ උණ්ඩ ටිකෙන් තමයි ඊළඟට ගේම ගන්න ඕනේ.
ඊට ඉදිරිපෙළ බලා ඉස්සරහට යන්න තියෙන්නේ. ආයි පසු බෑවන්න එක්කෙනා හිටිය ඉතුරු වෙලා අන්තිමට ඒ ටීම් එකේ අන්තිමට ආස්සේ හැංගිලා ඉන්නවා. එයාට ඔක්කොම වට කරලා තිබ්බා ඔක්කොම ටික. අන්තිමට ගේම් එක අපි දින්න. ඒ වැති ටීම් එකත් නියමයට සෙල්ලම් කරා. අපේ කට්ටියත් නියමයට සෙල්ලම් කරා. අද 6 වෙනි දවසේ මම දැන් කැම්පස් එකට යන ගමන් ඉන්නේ. අපිට 6 වෙද්දි ඇවිල්ලින් නිකුව කැම්පස් එකට. මොකද අද හයික් එකක් තමයි යන්න තියෙන්නේ. අපි දැන් ඉන්නේ KDU එකේ. KDU එකේ ඉඳලා අපි යන්න ඕනේ පාදුක්කට. පාදුක්කේ තියෙනවා කුරුළු කන්ද කියලා කන්දක්. ඒ කන්දේ තමයි අපි හයික් එක කරන්නේ. අපි යන්න පටන් ගත්තා මේ කිලෝමීටර් 25ක් වගේ තියෙන්නේ. බස් රයිඩ් එකක් තියෙනවා. ඒ රයිඩ් එකෙන් පස්සේ තමයි එතනට යන්න පුළුවන්. අපි ලොකේෂන් එකට ආවා. දැන් හයික් එක පටන් ගන්න කලින් අපිට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. මේකේ යන විදිය රූට් එක ඒ ටික දෙන්න. අපි ගියා මේක පොඩි තන රබර් රොට්ටක් වගේ තැනක් තියෙනවා එතනට. හයික් එක පටන් ගත්ත. මේ හයික් එකේ කිලෝමීටර් ඒ ඉන්ස්ට්‍රක්ටර් කියපු විදිහට කිලෝමීටර් 3ක් 2.5ක් වගේ තමයි තියෙන්නේ. උඩට යන්න view එක ලස්සන වෙනවා. තව ටික දුරක් යන්න තියෙනවා. මම දැන් කිලෝමීටරයක් විතර තව තියෙනවා. අපි තමයි ටීම් A එක. ඒතකොට ටීම් A එක තමයි මුලින්ම හයික් එක පටන් ගත්තේ. ඒතකොට අපි ටිකක් දුර ගොඩාක් දුර ආවා. ඒතකොට අපි පල්ලෙහාට ඇහෙන්න පොඩ්ඩක් කෑ ගහලා බෙර ගහලා පොඩි මේකක් දැම්මා. අපි හයික් එකේ පීක් පොයින්ට් එකට ආවා. මෙතන මාර ලස්සනයි view එක. Right, okay. This is a good team to come. Right, better sorry. Okay, team lead again. Team lead over, somebody can help. 3, 2, 1. අපි මං හිතන්නේ මට මතක විදියට විනාඩි 47කින් වගේ හයික් එක ඉවර කරා. ඉවර කරා කියන්නේ පීක් පොයින්ට් එකට ගියා. දැන් පීක් පොයින්ට් එකේ ඉඳලා අපි ආයි පල්ලෙහාට යනවා. අපි පළවෙනියටම පටන්ගෙන පළවෙනියටම ඉවර කරා. ඒකම තමයි අපේ පිළිවෙල තියෙන්නේ ලිස්ට් එකේ. අපි මොකද අපි ටීම් එකනේ. ඉතින් අපි පල්ලෙහාට ඇවිල්ලා අපි සින්දුවක් කියලා පොඩි අපේ මහන්සිය නැති කරගන්න පොඩ්ඩක් එනර්ජයිස් වුණා. දුරින් දුරට රොන් ගමු. පියාසලා අර ඊරන වල්වල් රොන් සොයාගෙන යමු. යමු. හයික් එක ඉවර වෙලා අපිට ඊට පස්සේ තිබ්බේ කොහොමද කැලේක ගිහලා සර්වයිව් වෙන්නේ කියන එක. අපිට මේ ඇක්ටිවිටි එකේදී තිබ්බේ
අපිට බඩු වගේක් දෙනවා. ඒ බඩු ටිකෙන් අපි කෑම එකක් හදන්න ඕනේ, ටෙන්ට් එකක් ගහන්න ඕනේ. ඒ සෙවයි වෙන විදිය තමයි ඒ ඇක්ටිවිටි එක කරන්න තියෙන්නේ. අපි සනා තමයි මේන් චෙෆ් රොටිය හදන ගමන් ඉන්නේ. yo mahal banting chicken ned chicken da dinne chicken hari arla pennana මොනවද හදන්නේ බිත්තර වලට හදනවා විතර ස්පෙෂල් කියන්නේ ඒක නියමයි එලගේ මේ මොනවා Udah mana kian di? Udah mana kian di? Supiri. අන්න දින අපේ කෑමවල ෆයිනල් අවුට්පුට් එක රොටි තියෙනවා, නූඩ්ල්ස් තියෙනවා, අල්ල තියෙනවා, විතර තියෙනවා, චිකන් තියෙනවා, මාළු තියෙනවා, බතල තියෙනවා, ඔක්කොම තියෙනවා. ඊට පස්සේ තිබ්බේ ෆයිනල් ඉන්ස්පෙක්ෂන් එක. අපි දැන් මේ හදපු කෑම ටිකයි මේ අපි මේ ටෙන්ට් එක ගාපු විදියයි ඒ ටික ඉන්ස්පෙක්ෂන් කරන්න වෙනම ඔෆිසර්ස්ලා කට්ටියක් ඇවිල්ලා මේකට ඉන්ස්පෙක්ෂන් කරලා මේකට ලකුණු දෙනවා. මේ ලකුණු දීලා මේකෙන් හොඳම ටීම් එක තෝරනවා. මේ ඉන්ස්පෙක්ෂන්ෙන් පස්සේ මේ ඔෆිසර්ස්ලා කියපු විදිහට නම් තේරෙන්නේ මේ අපි හොඳට කරලා තියනවා කියලා. මේගොල්ලන් අපිට කිව්වා අපි හොඳට මේක හදලා තියනවා, ඔක්කොම කරලා තියනවා කියලා. මේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ අපි ටීම් එකේ අයටයි ඔක්කොටමයි මේක ප්‍රසන්ට් කරපු මේ ගර්ල්ටයි ඔක්කොටම නියමෙටම කරා සුපිරියටම තිබ්බා. ඇත්තටම කෑම රහයි. අපි ඊට පස්සේ කාලා බැලුවා මේ කෑම ටික පට්ටම රහයි. Special and more relevant and more must discipline in catering. And that's our ultimate aim. We hope that you all have achieved our deployment. Okay, thank you very much for your ඊට පස්සේ අපි මෙතන තිබ්බ විදිහටම යස් කරා මේ ටෙන් ගාලවල අපි හදපුවා ලිප් ආරම්මනම් හදපුවා ඔක්කොම අයින් කරලා පොලිතින් ගෙන ඔක්කොම එකතු කරලා ආයෙ මෙතන තිබ්බ විදිහටම ෆුල් ක්ලීන් කරා. ඊට පස්සේ අපි ඔක්කොම ඉවර වෙලා මෙතන 4 දිනක් විතර බර්ත්ඩේ එකක් තිබ්බා. ඒ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. ඊට පස්සේ තමයි මේක වින් කරේ කවුද කියලා කිව්වේ. ඔයාලම බලන්න කවුද මේක වින් කරේ කියලා. Sure. Right. This goes to Alba. දවස් 6ක ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකේ අන්තිම දවස අද. ඉතින් අන්තිම දවසත් ඉවරෙන් ලං වෙනවා. අපි සින්දු කියලා හොඳට එන්ජොයි කරා. මේ දවස් 6 මම ගොඩාක් එන්ජොයි කරා. මොකද මට හොඳ යාළුවෝ කට්ටියක් හම්බුණා, හොඳ ටීම් එකක් හම්බුණා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් දේවල් එක්ස්පීරියන්ස් කරා. ඒ දේවල් ඔක්කොම එක්ක අද දවසත් ලස්සනට ඉවර වුණා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන් එන්ජොයි කරන්න ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. See you.